හෙලෝ හැමෝටම අද ඔයාලට කියන්න යන්නේ අලුත් කතාවක් සහ වටින කතාවක්. මේ වීඩියෝ එක ඔයා බලන්න පටන් ගත්තේ මොකක් හින්දාද? thumbnail එක දාලා නිකම්මද වෙන්න බෑ. මොකද බලනවා නම් ඕන තරම් gossip YouTube එකේ මේ වෙලාවේ තියෙනවනේ. ඒ නිසා ඔයා මොනවා හරි දෙයකට ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න ඕනේ, ඉන්න තැනින් අඩියක් හරි උඩට යන්න ඕනේ කියලා හිතන කෙනෙක් තමයි මේ වීඩියෝ එක බලන්නේ. හරි. මේ වෙලාවේ මේ ඉන්න මනසින්, ඒ කියන්නේ දැන් ඔයා මේ ඉන්න මට්ටමත් එක්ක ඔයාට මොනවද ඕනේ, ඔයාට මොනවද දැනෙන්නේ කියලා ඇහුවොත් එක එකනාට එක එක දේවල් මතක් වෙයි. සමහරුන්ට තමන්ගේ තියෙන ප්‍රශ්න මතක් වෙයි, සමහරුන්ට තමන්ගේ තියෙන ආදරේ මතක් වෙයි, සමහරුන්ට යාළුවෝ මතක් වෙයි, ගෙවල් මතක් වෙයි, ලෙඩ දුක් මතක් වෙයි, ගොඩක් දේවල් මතක් වෙයි. හැබැයි අපි හැමෝම කැමති වෙන දවසක සතුටින් ඉන්න. අපි හැමෝම කැමති වෙන දවසක මේ ඉන්න තැනින් පියවරක් හරි ඉස්සරහට යන්න. හැමෝටම හීන තියෙනවනේ. එහෙම නැහැ කිව්වොත් ඒක බොරුවක්. ඇත්තටම කොහොමද මේ හීනවලට යන්නේ? ඇත්තටම කොහොමද මිනිස්සු කොටසක් දියුණු වෙද්දී කොටසක් එකතැන පරල වෙන්නේ, එකතැන පල් වෙන්නේ? මොකක්ද ඇත්තටම හේතුව? අපි හැමෝම මිනිස්සු, අපි හැමෝටම දවස් පැය 24 ඒ විදිහටම තියෙනවා. එතකොට කොටසක් දියුණු වෙද්දී, කොටසක් සැප විඳිද්දී අයි කොටසක් දුක් විඳින්නේ. ඒකට ප්‍රධානතම හේතුව බාහිර දේවල් නෙමෙයි, අපේ අභ්‍යන්තරයේ තියෙන මනස. වෙන මොනවත්ම නෙමෙයි මනස. මිනිස්සුන්ට තියෙන වටිනම දේ තමයි මනස. ජීවිතේ හරියන්නත් වරදින්නත් එකම හේතුව මනස. දැන් හිතන්නකෝ, ඔයාට ගොඩක් සල්ලි තියෙනවා. ඔයාට යාන වාහන හැමදේම තියෙනවා. ඒත් හැබැයි ටික කාලයක් ගිහිල්ලා ඔයාට පිස්සු හැදෙනවා. ඔයා දන්නේ නැහැ, ඔයා ඉන්න තැන දන්නේ නැහැ, ඔයා කන බොන දේවල් දන්නේ නැහැ, කොටිම ඔයාගේ ඇඟේ ඇඳුමක් තියෙනවද කියලා දන්නේ නැහැ, කිසිම දෙයක් දන්නේ නැහැ. ඉතින් ඔයාගේ වටේ තියෙන සැප සම්පත් වලින්, යාන වාහන වලින්, ඉන්න පිරිසකින් තියෙන සල්ලි වලින් ඔයාට ඇති වැඩක් තියෙනවද? ඔයාට කිසි දෙයක වටිනාකමක් පේනවද? නැහනේ. ඒ කියන්නේ මානසික ජීවිතේ වටිනම දේ තමයි මනස. එසා ආරක්ෂා කරගන්න ඕනේ එකම දේ, දියුණු කරන්න ඕනේ එකම දේත් මනස. ඔයාටත් මටත් අපි හැමෝටම මනසක් තියෙනවනේ. ওই මනස තමයි අපි අතීතේ හිර කරන්නේත්, අපි නොදකපු වර්තමානයකට අනාගතයකට බය කරන්නේත්, ওই දෙකම කරලා අපේ මේ තියෙන වර්තමානෙ නැති කරන්නේත්. දැන් මේ වෙලාවේ ඔයා ඉන්නේ ඔයාගේ පරණ ක්‍රෂ් එක ගැන හිතෙතනම්, ඔයාට බූට් එක තියලා ගිහපු කොල්ලා ගැන, කෙල්ලා ගැන හිතෙතනම්, එහෙම නැත්නම් ඔයාට නැති වෙච්ච දේවල් ගැන හිතෙතනම්, ඔයාට වෙනස්කම් කරපු අය ගැන, ඔයාගේ මොනවා හෝ දෙයක් ගැන හිත දුකෙන් නම්, ශෝකයෙන් නම්, ඒතර ඔයා ඉන්නේ ඔයාගේ මනස හරි මට්ටමක පවත්වාගෙන නෙවෙයි. ඒ වගේම ඔයා ඉන්නේ අනාගතය ගැන බයෙන් නම්, එතකොට අනාගතය ගැන හින දකින්නේ මට කරගන්න බැරි වෙයි, මට නැති වෙයි, මට මේක හරියන්නේ නැහැ, ඒක හරියන්නේ නැහැ කියලා අඩුපාඩු දකින්න ගමන් නම් එතනත් ඔයා ජීවිතේ ෆේල්. ඒ නිසා අපි බලමු කොහොමද මේ මනසෙන් හරි විදිහට ප්‍රයෝජන ගන්න කියලා. මනස හරි විදිහට දියුණු කරපු කෙනෙකුට, මනස හරි විදිහට තමන්ගේ පාලනයට ගත්ත කෙනෙකුට කරන්න බැරි දෙයක් නැහැ. සාර්ථක මිනිස්සුන්ගේ සාර්ථකත්වයේ රහස තමයි එයාලගේ මනස හරි විදිහට යොදවගත්ත එයාලගේ දියුණුව වෙනුවෙන්. අපි හැමෝම ආසයිනේ අර කලින් කිව්වා වගේ ගේමක් ගහන්න. ඒ කියන්නේ අපි හැමෝම, ඔයත් මමත් අපි හැමෝම කවදාරි දවසක අපි එක එක හිනවලට යන්න කැමතියිනේ. හැමෝම ආසයිනේ සතුටින් ජීවත් වෙන්න. ඒ නිසා සේරටම කලින් අපි අපේ ඔළුව හදාගමු. ඒ කියන්නේ මනස හදාගමු. මහා ලොකු දේවල් කරන්න ඕනේ නැහැ. අපි මේ ඉන්න විදිය පොඩ්ඩක් සුද්ධ කරගෙන අපි අපේ ඔළුව හරි පැත්තට හරවගමු. ඒක කරන්න මම ඔයාලට සරලව කොටස් 4ක් කියලා දෙනවා. ලේසියෙන්ම කරන්න පුළුවන් ක්‍රම 4ක් කියලා දෙනවා. ඔයාගේ ඔළුව මේ වෙලාවේ ඔයා S2 වහගෙන කල්පනා කරලා බලන්න, මේ වෙලාවේ ඔයාගේ ඔළුව තියෙන්නේ කොහෙද කියලා. අතීතයට හැරිලාද, එහෙම නැත්නම් අනාගතයට හැරිලාද කියලා. අතීතය දැන් ඉවරයි. අතීතේ නරක දේවල් වෙන්නේ නැති, හොඳ දේවල් වෙන්නේ නැති, වට දේවල් නැති වෙන්නේ නැති, ඔයාගෙන් වැරදි වෙන්නේ නැති, ගොඩක් දේවල් වෙන්නේ නැති. ඔය මොන දේ කොහොම වුණත් ඒක දැන් ඉවරයි. අපිට ආයේ කවදාවත් ඇදලා අපි ඉන්න තැනට ගන්න බෑ. එකම දේ අපිට එක්ක සතුටු වෙන්න පුළුවන් අතීතය ගැන හිතලා, එක්ක දුක් වෙන්න පුළුවන්, එක්ක විඳවන්න පුළුවන්. ඔය දෙකෙන් එකක්වත් වැඩක් නැහැ. අතීත මතකයන් එක සතුටු වෙනකොට යම් හොඳක් තියෙනවා තමයි ජීවිතේට. ඒ දුක් වෙන්න හිර වෙන්න අපිට ජීවිතේ ගොඩක් දේවල් නැති වෙලා යනවා. කොටින්ම මේ වර්තමානේ නැති වෙලා යනවා. අතීතේ නැති වෙච්ච දේවල් හදාගෙන අනාගතයට යන්න තියෙන මේ ලස්සන වර්තමානේ නැති වෙලා යනවා. ඒ නිසා මුලින්ම ඔයාට ඔයා ආදරය කරනවා නම්, ඔයා කැමති නම් දියුණු වෙන්න, ඔයා කැමති නම් වෙනස් වෙන්න කරන්න දෙන එකම දේ තමයි අතීතයේ තියෙන බර දැන් පැත්තකින් තියෙන එක. ලොකු හුස්මක් අරගෙන ඒ අතීතයේ තියෙන කුණු ගොඩවල් ටික ඔක්කොම බිමින් තියෙන එක. එතකොට ඔයාගේ ඔළුව ටිකක් නිදහස් වෙනවා. ඊළඟට අනාගතේ තාම ඇවිල්ලා නැහනේ. අනාගතේ හදාගන්න පුළුවන් වර්තමානේ හදාගත්තොත් අපිට ඕන විදිහට. ඒ නිසා ඒ බරත් පැත්තකින් තියලා අපි මේ වෙලාවේ මේ ඉන්න තප්පරයට ඔළුව තියාගන්න ඕනේ. එතකොට අපිට මේ වෙලාවේ මේ මොහොතේ සිහියෙන් කරන හැමදේම සිහියෙන් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට අපිට පුළුවන් වර්ධින්නේ කොතනින්ද, හරියන්නේ කොතනින්ද, අපි යන ඕන පාර මොකද්ද, ඔය කියන ගොඩක් දේවල් හරියට ක්ලියර් කරගන්න. ඒ නිසා අතීතය අතාරින්න.
අනාගතෙත් අතාරින්න. හැබැයි වර්තමාන සිහියෙන් ජීවත් වෙන්න ඔයාට ඔයාගේ හීනවලට යන්න. ඊළඟ එක තමයි විශ්වාසය. ඔයා ඔයාගේ හැකියාවන් විශ්වාස කරන්න ඕනේ. අරයා දෙයි මෙයා දෙයි එයා ගෙනත් දෙයි මෙයා ගෙනත් දෙයි තාත්තා ගෙනත් දෙයි අම්මා ගෙනත් දෙයි නැත්නම් යාළුවෙන කොල්ලා ගොඩ දායි කෙල්ල ගොඩ දායි. එහෙම නෙමෙයි. ඔයාව විශ්වාස කරන්න. අපි හැමෝටම තියෙන මොකක් හරි හැකියාවක්. අර ලෝවින් එක දෙයකට වෙයි සමත කියන්නේ. අන්න ඒ වගේ හැමෝටම තියෙන හැකියාවක්. සමහර විට ඔයා සින්දු කියන දක්ෂ ඇති, සමහර විට ඔයා ඉගෙන ගන්න දක්ෂ ඇති, සමහර විට ඔයා මොනවත්ම නැත්තම් වඩු වැඩ වලට දක්ෂ ඇති. මොනවාම හරි දක්ෂතාවයක් ඔයාට තියෙනවා. ඔයා කැමැත්තෙන් ආසාවෙන් කරන දෙයක් අපි හැමෝටම තියෙනවා. ඔයා අන්න ඒ දේ ඉගෙන ගන්න. ඔයා ඒ දේ හොයාගන්න. ඔයා හොයාගන්න ඔයා කවුද කියලා. අන්නේ හැකියාව විශ්වාස කරලා ඒ හැකියාව ඔස්සේ ඔයාගේ ඔළුව මෙහෙවන්න. ඔයාව පොලිෂ් කරගන්න. ඔයාට ඔයා ආදරය කරලා ඔයාව අඳුරගන්න. මොකද හැකියාව තමයි දවසක මිනිස්සෙක් ඉන්න තැනින් ඉහළට ගෙනියන්නේ. ඊළඟ එක තමයි සදාටම ඉගෙන ගන්න. හැමදාම මොනවා හරි අලුත් දෙයක් ඉගෙන ගන්න උත්සාහ කරන්න. හැමදාම එක තැන පල්ලෙවේ හිටියොත් අපිට මොනවත් නැහැ. අපි අප්ඩේට් වෙන්න අලුත් දේවල් ඉගෙන ගන්න අපිට වටිනාකමක් එකතු වෙනවා. ඕන තරම් දේවල් තියෙනවා අලුතෙන් ඉගෙන ගන්න. දැන් මිනිස්සු අපි හැමෝගෙම අතේ ස්මාර්ට්ෆෝන් එකක් තියෙනවානේ. මේ වීඩියෝ එක බලනවා කියන්නේ ඔයාගේ අතේ ස්මාර්ට්ෆෝන් එකක් තියෙනවා. ඔය ස්මාර්ට්ෆෝන් එකෙන් කොච්චරනම් හොඳ දේවල් තියෙනවද ඉගෙන ගන්න. අපිට ඕන කරන හැමදේම දැන් අපි අපේ අත උඩ තියාගෙන තමයි ඉන්නේ. ඒ නිසා අපි කැමති ඕනම දෙයක්, අපි කැමති ඕනම පාත් එකකට හැරෙන්න ඉගෙන ගන්න ඕන තරම් දේවල් තියෙනවා. ඒ නිසා මොනවම අලුත් දෙයක් ඉගෙනගෙන ඔයාව පොලිෂ් කරගන්න. ඕකට තියෙනවා ලස්සන සෙන් කතාවක්. එක සෙන් මාස්ටර් කෙනෙක් ළඟට යනවා මිනිස්සෙක්. ගියාට පස්සේ එයා කැමති ඉගෙන ගන්න නිදහස ගැන. එතකොට නිදහස ගැන ඉගෙන ගන්න. එයා කැමති මනස දියුණු කරන විදිහ ගැන ඉගෙන ගන්න. එතකොට මේ මාස්ටර් මොනවත්ම නොකිය කරන්නේ එයාගේ ඉස්සරහා තියෙන තේ කෝප්පෙට එක දිගට කෝප්පේ පිරලා ඉතිරලා යනකල්ම තේ පුරවනවා. පුරවලා ගියපු පස්සේ බලාගෙන ඉන්නේ කියලා. බලාගෙන ඉද්දි මේ මාස්ටර් කියනවා මෙන්න මේ කෝප්පේ වගේ තමයි ඔයාගේ ඔළුවත් ගොඩක් දේවල් වලින් පිරලා තියෙනකොට අලුතින් දේවල් මේකට පුරවන්න බෑ කියලා. ඒ නිසා දැනට මේකේ තියෙන ටික අයින් කරොත් විතරයි අලුත් දේවල් මේකට පුරව ගන්න පුළුවන් වෙන්නේ කියලා. අන්න ඒ වගේ අපේ ඔළුවේ කාලයක් තිස්සේ වෙලා තියෙන කුණු ප්‍රශ්න ඕවා මේවා අයින් වුණාට පස්සේ තමයි අපිට අලුත් දේවල් හොඳ දේවල් මනසට පුරව ගන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ නිසා පරණ කුණු ඔක්කොම අයින් කරලා හැම වෙලාවකම අලුත් දෙයක්, වටින දෙයක්, ජීවිතේට වටිනාකමක් එකතු කරන දෙයක් ඔළුවට පුරව ගන්න බලන්න. ඒතර ඔළුව නිදහස්. ඒ වගේම ජීවිතේ නිදහස්. හැම දෙයක් දිහාම ජීවිතේ වෙන හොඳ නරක හැම දෙයක් දිහාම ධනාත්මක විදිහට බලන්න පුරුදු වෙන්න. හැම වෙලාවෙම ඔළුවේ පොසිටිව් දේවල්, ධනාත්මක දේවල් විතරක් පුරව ගන්න උත්සාහ කරන්න. ඒක ටිකක් අමාරුයි. මොකද අපේ ඔළුව ස්වභාවිකවම හැදිලා තියෙන අපේ ඩිෆෝල්ට් එක පිළිලා තියෙන ඔළුවේ නෙගටිව් දේවල් වලට. ඒනට කොහොම හරි අමාරුවෙන් හරි ධනාත්මක දේවල් පුරව ගත්තොත් අපිට පුළුවන් හැම අඩුපාඩුවක් තියෙන තැනකම හොඳ දෙයක් දකින්න. එතකොට ජීවිතේ ඉස්සරහට යන්න හරි ලේසි. ඔකට තියෙනවා ලස්සන සෙන් කතාවක්. ඒ සෙන් කතාවේ ඉන්නවා එක ෆාම කෙනෙක්. කෙනෙක් ගොවියෙක්. එයාට ඉන්නවා අශ්වරෑනක්. දවසක් මේ අශ්වරෑනෙන් හිටපු කෙනෙක් ඒ අශ්වරෑනෙන් අයින් වෙලා ඈතට යනවා. ඈතට ගියාට පස්සේ වටේ හිටිය කට්ටිය කියනවා, වටේ හිටිය නෑදෑයෝ යාළුවෝ එහෙම කියනවා ඔයා හරි අවාසනාවන්තයි. ඔයාගේ අශ්වයා ගියා නේද කියලා. හැබැයි දෙවෙනි දවසේ අශ්වයා ආපහු එනවා. හැබැයි නිකන් නෙමෙයි. තවත් අශ්වයෝ කීප දෙනෙක් එක්ක. එතකොට මේක බලන්න හිටිය අශ්වයාලසෝ ආයෙත් කියනවා ඔයා හරි වාසනාවන්තයි නේද කියලා. එතකොට මේ දෙකම දිහා නිහඬව බලන් හිටිය ගොවියා කියනවා ඒක හරියට දන්නේ නැහැ. අපි බලමු ඉස්සරහට මොනවද වෙන්නේ කියලා. ජීවිතෙත් හරියට යන්නේ ඒ වගේ. අපි නරකයි කියලා දකින සමහර දේවල් වල අපි හිතන්නේ නැති ගොඩාක් හොඳ දේවල් හැංගිලා තියෙනවා. එකම දේ අපේ මයින්ඩ් සෙට් එක. එකම දේ අපි දෙයක් දිහා බලන විදිය. ගොඩක් වෙලාවට ওই නරකයි කියලා හිතන දේවල් වල තියෙන හොඳ දේවල් බලන්න නම් අපි අපේ මනස ධනාත්මක කරගන්න ඕනේ. ඉතින් ලස්සනට ජීවිතය හදාගන්න කැමති, සරලව වේදී පටන් ගන්න කැමති වට මම දැන් දේවල් 4ක් කියලා දුන්නා. 1 අතීතයත් අනාගතයත් හිර වෙලා ඉන්න එක නතර වෙලා වර්තමානයේ ජීවත් වෙන්න බලන්න. 2 ඔයාව විශ්වාස කරන්න. ඔයාගේ හැකියාවන් විශ්වාස කරන්න. ඒවා පොලිෂ් කරගන්න පුළුවන් තරම් මහන්සි වෙන්න. 3 හැමදාම අලුත් දෙයක් ඉගෙන ගන්න. මොනවාම අලුත් දෙයක් ඉගෙන ගන්න. 4 හැම දෙයකම ධනාත්මක දේවල් දකින්න. හැම දෙයකම හොඳ පැත්ත දකින්න. හැම වෙලාවෙම ඔළුව ධනාත්මක දේවල් වලින් පුරව ගන්න. ඉතින් ඔන්න ඔය විදිහට ඔළුව හදා ගන්න. එතකොට ටික නමුත් ඔයාගේ ජීවිතේ හොඳ පැත්තට වෙනස් වෙනවට පෙනේවි. මේ දේවල් කරනකොට අද කරන්න පටන් අරන් හෙට වෙද්දී අපේ ජීවිතේ එහෙම නිකන් මිරකල් එකක් වගේ වෙලා වෙනස් වෙන්නේ නැහැ. ටික කාලයක් යනවා. මොකද අපි කාලයක් තිස්සේ අපේ ජීවිතවල ඩිෆෝල්ට් එක වෙලා තිබුණේ නෙගටිව් දේවල්නේ. එක තැනකට හිර වෙලා හිටපු දේවල්නේ. අතීතෙත් එක්ක අනාගතෙත් එක්ක ගනුදෙනු කරපු දේවල්නේ. ඒ නිසා මේ දේවල් අයින් කරන යන ටිකක් අමාරුයි. ඒත් හැබැයි කාලයක් එක දිගට කරනකොට මේක අපේ මනසට හුරු වෙනවා. මනස පුරුදු වෙනවා. ඒකට හොඳ දේවල් ජීවිතේට ගෙනල්ලා දෙන්න, ආකර්ෂණය කරලා දෙන්න. ඒකත් හරියට එක මනුස්සයෙක් එක දිගටම උණබඩ පඳුරු වගේක් හදලා ඒවට වතුර දානවා හැමදාම දවස ගාන.
අවුරුදු ගානක් මේ වගේ දැම්මා. හැබැයි මුකුත් වෙනසක් වුණේ නැහැ. ඊට පස්සේ එක පාට ඒ වුණාට මේ ගස් ටික හැදෙන්න පටන් ගත්තා. හරිම සරුවට හැදෙන්න පටන් ගත්තා. අන්න ඒ වගේ කාලයක් එක දිගට මේ වගේ හොඳ දේවල් පුරුදු කරනකොට අපි හිතන්නේ නැති විදිහට අපේ ජීවිත හොඳ පැත්තට වෙනස් වෙනවා. ඒ නිසා කාලෙත් එක්ක ජීවිතේ හදාගන්න ඉවසීමෙන් මේ ගමන හිමීට අපි යන්න ඕන. ජීවිතේ තැලිලා වැටලා පොඩි වෙලා අන්නහුතටම කෙලවෙලා ඉද්දි ජීවිතේ හිතන්නේවත් නැති විදිහට තමන්ගේ ඔළුව හොඳ පැත්තට හරවන ලෝකෙම දිනපු මිනිස්සු ඕන තරම් මේ ලෝකේ ඉන්නවා. ඉඳලා තියෙනවා. අපි දන්න ප්‍රසිද්ධ චරිත ඉන්නවා ඒ වගේ. ඒකට හොඳම උදාහරණයක් තමයි ඔෆ්රා වින්ෆ්‍රේ. ඔෆ්රා වින්ෆ්‍රේ කියලා කියන්නේ ඇමරිකාවේ ටීවී ප්‍රසන්ටර් කෙනෙක්. එයා හරි ලෝක ප්‍රසිද්ධ කෙනෙක්. එනවාට එයා මුල්ම අවදිවලදී එක දිගට රිජෙක්ට් වුණා. එයාගේ පාත් එකේදී ආයේ කැරියර් පාත් එකේදී එක දිගට රිජෙක්ට් වුණා. ඒත් එයා වැඩේ අතෑරියේ නෑ. එයා කොහොම හරි එයාගේ ඔළුව හදාගෙන එයාගේ පර්සනැලිටි එක හදාගෙන එයාගේ ගමන ආවා. අද එයා ලෝක ප්‍රසිද්ධ ටීවී ප්‍රසන්ටර් කෙනෙක්. ඊළඟ කෙනා තමයි ඉලොන් මස්ක්. අපි හැමෝම දන්න ටෙස්ලා, ස්පේස්එක්ස් වගේ සමාගම් වල ප්‍රබල සමාගම් වල අයිතිකාරයා. දැන් ඔයගොල්ලෝ හිතන්නේ එයත් මේ එකපාරින් සාර්ථක වෙච්ච කෙනෙක් කියලාද? එයාගේ ජීවිතෙත් කඩාවැටීම් නැති වුණා කියලාද? නෑ. එයා ඔය වගේ නවෙත හදද්දී වගේ ඉනෝවේෂන් කරද්දී කී පාරක් නම් කඩාවැටෙන්නේ නැද්ද? ඒත් එයාගේ ගේම එයා අතෑරියේ නෑ. වැටෙන්න කොහොම හරි එයාගේ ඔළුව හදාගත්ත හොඳ පැත්තට. එයාගේ ඔළුව හදාගත්ත එයාගේ ටාගට් එක පැත්තට. අද එයා කෙලින්ම ෂේප් කරන්නේ කෙලින්ම එම් කරන්නේ අනාගතයට. ඉතින් හිතන්න එයා කොච්චර පින්මක් එයාගේ ජීවිතේ පැනලා තියෙනවද කියලා. ඉතින් ඒ වගේ ලෝකෙ දිනපු මිනිස්සුන්ටත් අපිටත් තියෙන එකම පැය 24ක්, එකම දවසක්, එකම පැය 24ක්, එක වගේම මනසක්. ඉතින් මේ මිනිස්සුන්ට පුළුවන් වුණා නම් අපිට බැරි වෙන්නේ. අනිවාර්යෙන් අපිටත් අපේ හීනවලට යන්න පුළුවන්. එකම දේ මේ අපේ ඇඟ ඇතුලේ හැංගිලා තියෙන, අපේ ඔළුව ඇතුලේ හැංගිලා තියෙන මේ මනස කියන එක හරියට පාවිච්චි කරන එක. මනස කියන වෙපන් එක හරි විදිහට පාවිච්චි කරන්න ඉගෙන ගන්න එක. ඒක කාටවත් කරන්න බෑ. ඒක කරන්න පුළුවන් එකම කෙනා තමන්මයි. ඒ නිසා ඔයත් උත්සාහ කරන්න ඔයාගේ ජීවිතේ ඔයාගේ මනස හරි විදිහට පාලනය කරලා හරි විදිහට ප්‍රගුණ කරලා ඔයාගේ හීනවලට යන්න. එදාට මතක ඇතුව අපිට කමෙන්ට් එකක් දාන්න. ඔයා දිනනකල් අපි බලාගෙන ඉන්නවා.